මුලින්ම වැටි වැටි පදින්න පුරුදු වෙච්ච බයිසිකලේ ටික දවසක් යනකොට හැන්ඩල් එක අල්ලන්නවත් නැතුව පදින්න පුළුවන් ලෙවල් එකට ආවනේ. ඒ වගේම මේ ස්ටෙප්ස් ටික දැම්ම ෆලෝ කරන්න පටන් ගත්තොත් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක වැඩි ඈතක නෙමෙයි. පළවෙනි එක තමයි find a reason greater than reality. ඔයාට ඇයි සල්ලි ඕනේ? අනාගතයේ දවසක ඔලිම්පික්ස් වල මෙඩල් එකක් ගන්න උවමනාවෙන් කාලය කැප කරලා සමාජ ආශ්‍රය අඩු කරලා ට්‍රේනින් කරන ඇත්ලීට් කෙනෙක් වගේ මට ඕනේ දේවල් මොනවද මට ඕනේ නැති දේවල් මොනවද කියලා මම තීරණය කරන්න ඕනේ. ඒ හේතුව ස්ට්‍රෝං නැත්තම් ඔයා මගදී ගේම අතාරිනවා. ඊළඟ එක make daily choices. ගෙවන හැම තප්පරයකම මම මොකද කරන්නේ? හම්බ කරන හැම සතේකටම මම මොකද කරන්නේ? සහ මගේ මොලේට මං දාගන්නේ මොනවද කියන එක මම හොඳට හිතලා තීරණය කරන්න ඕනේ. ඊළඟ එක choose friends carefully. දියුණු වෙච්ච මිනිස්සුන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩ යන්න කරන්න ඕනේ දේවල් මොනවද කියලා. ඒ වගේම ජීවිතේ අමාරුවෙන් ගැට ගහගෙන යන මිනිස්සුන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩ යන්න නම් මොනවද කරන්න හොඳ නැත්තේ කියලා. ඊට පස්සේ master a formula, then learn a new one. එක සබ්ජෙක්ට් එකක් සුපිරියට ඉගෙනගෙන තව අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. දැන් කරන දෙයින් සල්ලි හම්බෙනවා මදි නම් තව අලුත් දෙයක් හොයලා ඉගෙන ගන්න. ඊළඟ ස්ටෙප් එක තමයි pay yourself first. ඉන්වෙස්ට්මන්ට් වලටයි සේවිංග්ස් වලටයි මුලින්ම සල්ලි අයින් කරලා ඊට පස්සේ ඉතුරු වෙන ටිකෙන් ජීවත් වෙන්න. ඒ ඉතුරු වෙන සල්ලි ටික මදි නම් තව ආදායම් මාර්ග හොයන්න. pay your brokers well. ඔයාට හොඳ ඩීල්ස් අරන් එන බ්‍රෝකර්ස්ලට හොඳට සලකන්න. හොඳට ගෙවන්න. be an Indian giver. යුරෝප් ජාතිකයෝ මුලින්ම ඇමරිකාවට සෙටල් වෙන්න ආව කාලේ ඒ විදිහේ හිටපු ඉන්දියන් මිනිස්සු ඒගොල්ලන්ට උදව් කරලා තියෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ මිනිස්සෙක් සීතලේ ඉන්නවා කියලා. එතකොට ඉන්දියන් මිනිස්සෙක් ඒ මිනිස්සයාට ජැකට් එකක් දෙනවා. මේක හැබැයි යුරෝපියන් මිනිස්සයා හිතන්නේ එයාට හම්බෙච්ච ගිෆ්ට් එකක් කියලා. හැබැයි ඉන්දියන් මිනිස්සෙක් දීලා තියෙන්නේ ආපහු ඉල්ල ගන්න හිතාගෙන. ඉතින් මේක පස්සේ ඉන්දියන් මිනිස්සයා ආපහු මේක ඉල්ලද්දි අර මිනිස්සයාට අවුල් ගිහිල්ලා තියෙනවා. දීපු දෙයක් ආයෙ ඉල්ලනවා කියලා. ඉතින් මේ කතාවෙන් ගන්න තියෙන දේ තමයි ඔයා දාන ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක පුළුවන් තරම් ඉක්මනට ආපහු ගන්න ඕනේ කියන එක. ඊළඟ ස්ටෙප් එක තමයි use assets to buy luxuries. Next is choose heroes. පොඩි කාලේ අපි එක එක කාටූන් චරිත වගේ රඟපාලා තියෙනවානේ. ඉන්වෙස්ටිං වලදීත් තීරණ ගන්නකොට ඔයා සුපිරි ඉන්වෙස්ටර් කෙනෙක් කියලා හිතාගෙන තීරණ ගන්න. මේකේ තියෙන අන්තිම ස්ටෙප් එක තමයි give and you will receive. ඔයා මිනිස්සෙක් එක්ක hina වුණොත් ඔයාටත් hinaවක් හම්බෙයි. ඔයා මිනිස්සෙක්ට ආදරය කරොත් ඔයාටත් ආදරය ලැබෙයි. සල්ලි එක්ක සෙල්ලම් කරනකොට තමන්ගේ තරම දැනගෙන ඉන්න. ඉතින් ඊළඟට තියෙන්නේ මේ පොතේ අවසාන චැප්ටර් එක. එහෙනම් ෆලෝ කරන්න. ජය වේවා.